අයියෝ අතත් දැක්කනේ මේක හරියන්නේ නැහැ මූට හොඳ ටොපියක් අමරන්න ඕන අමින් ඔයි තවද මොකක්ද ඔය මේක අස්සේ කරන්නේ මං කීප දවසක් දැක්ක තමයි මේ අරමෙන් කරකෙනවා මොනවද කරන්නේ කියලා මට කියනකො සිංහලෙන් මම දන්නේ නැද්ද මේ තාන ප්‍රදේශයක් කියලා හා නෑ මේ මහත්තයා මේ කුරුල්ලෝ හදන කෙනෙක්නේ ලක්ෂ 5ක් විතර වට්ට කුරුල්ලෙක් මම දවස් 2-3කට කලින් මේ පැත්තට ගිහිල්ලා ආවා මම මේ දවස් 2-3න් බලන්නේ මේ කුරුල්ල අල්ල ගන්න පුළුවන්ද කියලා අපරාධනේ සුද්දෙකුට හොඳ ගානට විකුණන්න පුළුවන් කුරුල්ලෙක් එක ඒකයි මේ නැත්තම් මේ වෙන දෙයකට නෙවෙයි මේක ඇතුළට ආවේ. ඔයි. තම හිතුවේ මාව රවට්ටන්න. කොහෙද මිනිස්සු ලක්ෂ 4 පයි කුරුල්ලෝ එකක් ඉන්නේ මේක පල්ලේ. කම්මේ මහත්තයෝ මම මේ ගෙනාල කුරුල්ලා පිට රටේ. පිට රටින් ගෙනල්ලා හද හිටිය කුරුල්ලා. ඌට වැඩිය පියාඹින්න බෑ. බිම දිගේ තමයි දුවන්නේ. කූඩුවේ දොර ඇරිය ගම කුරුල්ල පැන්නා. දවස් 2-3ක්ම ආවේ ඒක හොයන්න. නැත්තම් ඉතින් වැඩක් නෑනේ මේක ඇතුළට මං එන්න. හරි මොකද්ද කුරුල්ලා කියනකො අපේ නෝන කුරුල්ලා උන්නන් දෙපට උගේ වර්ගය මාර වටිනෝ මාර වටින කුරුල්ලෙක් එක මේ ඔයාලම් මලන් වලින් මට වැඩක් නෑ මම කරන්නේ ජොබ් එකක් මගේ ජොබ් එක ගහලා යනකොට මේක සමුසේ මීට පස්සේ මේ පළාතේවත් දකින්න බෑ ඔන්න මට මතක තියාගන්න මම කිව්වා කියලා හොඳද මම නරක මිනිහා කියන්න එපා මේ හරි හවු වෙලා හරි මහත්තයා එනම යන්න හොඳේ හරි සිරි අද තරුට මාට්ටුනේ ගාඩ් කාර්යයට අද මොකද්ද මූට කියන්නේ මට දෙන්න සුපිරි පරිප්පුවක් අද අම්මට ඩොඩු හරි අද දෙන්නන් ටොපිය තපංකෝ අද ඔයාලා බලපු වීඩියෝ එක හොඳයිද එහෙනම් ලයික් එකක් දාලා ඔයාගේ වටිනා අදහස් කමෙන්ට් එකෙන් දන්වන්න හොඳේ ඔයාගේ යාළුවන්ව සතුටු කරන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා ආතල් එකේ ජීවිතේ විඳින්න අපේ කතරවා channel එක අනිවාර්යෙන් subscribe කරන්න ඒ වගේම bell icon එකත් දාගෙන යන්න